Hello, ආයිබෝවන් යාළුවනේ. ඉතින් මම ඩ්‍රැගන් ප්‍රොඩක්ෂන්. ඉතින් මේ ඔයාලට කොහොම හොඳින් ඇති කියලා හිතනවා. මම නම් හොඳින් මේ ටිකේ ෂේප් එකේ ඉන්න වීඩියෝ එකක් දෙයක් කරගෙන මේ දැන් අලුත්ම කතන්දරයක් ඇවිල්ලා තියෙනවා මේ ගමට. අපේ ගම්පුරවරේට. අපේ ගෙවල් වලට චුට්ටක් එහා වෙන්න තියෙනවා වෙල්ලයක්. සාමාන්‍ය ලොකු වෙල්ලයා ඒ කියන්නේ පාර තියෙනවා පාරෙන් දෙපැත්තෙම වෙල් තියෙන්නේ පාර දෙපැත්තට පාර මැද තියෙනවා දෙපැත්තේ වෙල් ඒ වෙලේ වැඩ කරන අය දැකලා තියෙනවා මේ සාමාන්‍යයෙන් මේ නිකන් අද්භූත නිකන් පිටසක්වල ජීවියෙක් වගේ මේ සත්වෙක්ව දැකලා තියෙනවලු මේ ඒ වෙලේ පහුගිය ටිකේ වැඩ කරපු අයත් කිව්වා. දැන් අදත් මට මාව කෙනෙක් හම්බෙලා එයාත් කිව්වා. ඉතින් මේ අපි අද බලන්න යන්නේ ඒකේ ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක. ඉතින් මේ අපි බලමු මොකද්ද දැන් මේකේ අනිවාර්යෙන් හොයන්න බෑ මේක අපිට වැඩක් නැතුණාද අපි ඔය වගේ දේවල් හොයන්න බලන්න කරන්න කැමතිනේ. සාමාන්‍යයෙන් අපි දැන් ඔය එතනට ගිහිල්ලා ඔය කියන තැනට ගිහිල්ලා බලමු මොකද්ද උතන ඇත්තටම වෙන සිද්ධිය සහ එහෙම දෙයක් වුණාද කියලා අපි බලමු. වැඩි කතා ඕනේ අපි යම් වීඩියෝ එකට තව එහෙම දර්ශන බලන්න බැරි සංවේදී පුද්ගලයන් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න එපා. ඒවා කියන්නේ මම තහවුරු කරගන්නේ නැහැ එහෙම හොල්මනක්ද මොකද්ද කියන එක. නමුත් එහෙම දෙයක් වුණොත් එහෙම නිකම් චූටි දෙයටත් බියට පත්වන පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ඉතින් මම ඩ්‍රැගන් ප්‍රොඩක්ෂන් අපි හම්බෙමු වීඩියෝ එකකින්. යොන්න ඉතින් යාළුවනේ අපි දැන් ඔය කියපු වෙලගාවට ආවා. මේ වලට පේනවා ඇති. මේ අපේ මල්ලිත් ඉන්නවා මම තනියම නෙමෙයි වැඩේට යන්නේ. කියන්න බෑ මොකක් වෙයිද කියලා. ඒ හින්දා මේ පාර වලට පේනවා ඇති. මේ දෙපැත්තේ මානකලින් එහා පැත්තේ මේ පැත්තේ වෙල එහා පැත්තේ මේ පැත්තේ වෙල ඉතින් අපි යම් විස්තරේ බලන්න දැන් අර පැත්තට වෙන්න තමයි ඔක තියෙනවා කියන්නේ. අපි බලමු මොකක් වෙයිද කියලා. සාමාන්‍යයෙන් හිතා ගන්න බෑ. ඕක කොහොමද වුණා කියන්නේ මේ අවස 3 4 අතර ඒ කාලය තුල තමයි ඔය දේ වෙනවා කියන්නේ. හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. අපි බලමු. මේ වෙල තමයි මේ ඒ වෙල තමයි තන යම් අපි බලමු ගිහලා මොකක් වෙයිද කියලා. Hello guys, අපි ඉතින් යන ගමන් බලමු මොකක්ද වෙන්නේ කියලා. ඔන්න ඉතින් යාළුවනේ අපි මේ වෙල්ලයට ආවා. මේ පාරෙන් එහා පැත්තේ මේ එන පාර වෙලට. ඔන්න ඉතින් වෙල තියෙනවා. කවුරුත් නැහැ වෙලේ වැඩ කරන කවුරුවක්වත් නැහැ මේ සිද්ධියෙන් පස්සේ. කවුරුත් නැහැ. මෙතන පොඩි ඇලක් තියෙනවා. ඔන්න ඉතින් යාළුවනේ කියපු තැනට අපි ආවා. මේ තියෙන්නේ අර කියපු ගහ. සාමාන්‍යයෙන් ඒ ගාව පිටිපස්සෙන් ඉඳලා සාමාන්‍ය කියන විදිහට අපි අතෝට යම් පොඩ්ඩක් බලාගෙන බහිමු. මොකක් වෙනවද දන්නේ හිතා ගන්න බෑ. සාමාන්‍යයෙන් මෙන්න මේ මෙතන පඳුරු අස්සේ ඉඳලා වලට පේන ඇති එහා පැත්තේ වෙල තියෙනවා. ඒ මාම ඉඳලා තියෙන නියර ගාව අතන පේනවල නියර. ඒ නියර ගාව ඉඳන් එයා දැක්කිද්දි හිටියා කිව්වේ මෙතන ගොඩක් අය දැකලා තිබ්බේ මෙතනදී මේ මෙතන ඇලෙම් ගොඩ වෙලා දිව්වා කියලා කියන්නේ. එතන කැලේ පැත්තට එහා පැත්තේ තනිකර කැලයක් තියෙන්නේ. මෙහෙම ඇලගලන් යනවා. කියන්න තියෙන්නේ ඉතින් කිසිම ඕඩුවාවක්වත් අඩිසලකුණක්වත් නැහැ. එහෙම අද්භූත සත්‍යයක් කියන්නේ වලට පේනවා ඇති. කිසිම අඩිසලකුණක්වත් නැහැ. සමහර විට මේක මිත්‍යාවක්ද කියන්නත් බෑ. මිනිස්සුන්ගේ ඔළුවේ ඇඳුන තමයි හැබැයි කැලේ දිනවා. මේ ටයිම් එකටනේ ওই සිද්ධිය වෙනවා කිව්වේ. අපි පොඩ්ඩක් බලමු මේ වෙලාව පහු වෙනකම් මොකද්ද මේක ඇත්ත නැත්ත කියලා. බලන් ඉමු මොකද්ද වෙන්නේ කියලා. යාළුවනේ දැන් අපි සාමාන්‍යයෙන් පැයකටත් ආසන්න කාලයක් විතර නේද? පැයකට විතර ආසන්න කාලයක් මෙතනටලා හිටියා. කිසිම සද්දයක් පද්දයක් මුකුත්ම නැහැ. වගකීමෙන් කියන්නේ වලට පේන ඇති දැන ඒ ගහගාව ඉන්නේ මල්ලිත් ඉන්නවා. දැන් සෑහෙන වෙලා හිටියා. කිසිම හොඩුවාවක් නැහැ මේ සම්බන්ධව.
අපි තව චූටි වෙලා බලනවා මොකද්ද මේක ඇත්තද නැත්තද කියලා. සාමාන්‍යයෙන් දැක්කා කියනවා, සමහරු කියනවා හිටියා කියලා එතන. ඒ වුණාට අපිට නම් කිසිම එහෙම තාම හොඩුවාවක් සාක්ෂියක් ආවේ නැහැ. සාමාන්‍යයෙන් අපි බලන් ඉමු මොකද්ද විස්තරය කියලා. තව ටික වෙලාවක් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. යාළුවනේ පැයකටත් වැඩි කාලයක් ඉතින් අපි හිටියා. කිසිම තොරතුරක් සද්දයක් නැහැ. දැන් වෙලාව කීයද මචං වෙලාව? 4 නෑ 5යි. 5යිද? දැන් වෙලාව 5යිලු. ඉතින් මේ කිසිම තොරතුරක් නැහැ. මේක බොරු කතාවක් කියලා තමයි කියන්න වෙන්නේ. මේක සත්‍ය සිද්ධියක් නන් නෙමේ. මේක අනිවාර්යෙන් මනස්කල්පිත දර්ශනයක් දැකපු දෙයක් මේක. මේ කතාව මේ වෙලේ වැඩ කරපු 3 දෙනෙක් කිව්වා. එක්කෝ 3 දෙනාගේ මොකක් හරි සාමාන්‍ය විහිළුවක් කිව්වද කියලා දන්නෙත් නෑ. ඉතින් කියන්න තියෙන්නේ ඔවුන් ඩ්‍රැගන් ප්‍රොඩක්ෂන් අපි ගියා වැඩේට. හරි ගියේ නෑ. කවුරුත් හිටියේ නෑ. බලන්න හම්බුන්නේ නෑ. මේ තියෙන පොට් එක. සාමාන්‍ය ලස්සනයි. ටිකක් අద్භූත ගතියක් තියෙනවා. ඒවට කිසිම සාක්ෂියක්වත් අඩිපාරක්වත් එහෙම සතෙක්ගේ කියලා එකක් නෑ. ඉතින් කියන්න තියෙන්නේ තවත් වෝල්ගයකින් එනකන් ඔක්කොටම ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි අපි ගිහින් එන්නම් ඩ්‍රැගන් ප්‍රොඩක්ෂන් අපි